කෙල්ලෙක්ගේ පියයුරුනේ බං. තනවල තන පුඩු වලට අඬුවක් දාලා තද කරලා ඇදලා ගලවලා නේද? තාමත් පුදුමයි මේ කෙල්ල තාම මිය ගියේ. ඕකේ දැනට දුවී තියෙන දරුණුතම ගණේ කාන්තා දූෂණය ගැන ඔයාලට පාපොච්චාරණය කරන්න යන්නේ ඒ ජුන්ක ෆුරුට ගැන අපේ විදියට නේ බං. අපේ වයිබ් එක. නැත්තම් එක්ක ඒ කෙල්ල මැරෙන්න තිබ්බේ දුන්න වදවලට. ඒ මැරිලත් නැහැ. අන්තිමක් වෙනකම් මැරිලා නැහැ. විලින්නෝ ඔක්කොම වදින තමයි මැරිලා තියෙන්නේ. කොහොම හරි පස්සේ බලන්න දැන් මේ සිගරට් එකෙන් බොන්න ගත්ත ලයිටර්ස් වල ලයිටර් ෆ්‍රී. හරිද? ඒව දාලා ඒවට පුච්චලා තියෙනවා කකුල් වලින්. යටිපතුල් තමයි ඉස්සලම පුච්චලා තියෙන්නේ. පුච්චලා ඊටස කරලා තියෙන්නේ මේ යෝනි මාර්ගය. යෝනි මාර්ගයත් පුච්චලා තියෙනවා මේ ලයිටර්ස් වලින්. ලයිටර්ස් වලින් කෙල්ලගේ යෝනි මාර්ගය පුච්චලා මේ කෙල්ලෙක්ගේ රහසිගත අවයව වලට උඩින් ලයිටර් යල්ලලා. කියන්නේ මෙයා පත්තු කළ සීන් එකක් තියෙනවා. කොහොමද ඒක ගිනි තියලා නැහැ. ගාව දින වේදනාව හිතා ගන්න. තව තැන් වලදී කරලා තියෙනවා මචං අඩු අරගෙන. කියන්නේ මේ කෙල්ලෙක්ගේ අපි තන කියලා කියන්නේ. ඒ තනවල තියෙන තන පොඩු අරගෙන ඒ වීරලා තියෙනවා. කියන්නේ අඬුවක් දාලා කරදවල ඇදලා සමහරවල්ට ඇදෙන්නේ නැති වුණාම කපලා ඒ වගේ කොහොමද ඉරලා තියෙන්නේ. වේදනාව හිතා ගන්න කෙල්ලෙක්ගේ පියයුරුනේ බං. තනවල තන පුඩු වලට අඬුවක් දාලා තද කරලා ඇදලා ගලවලා නේද? හරිද? තාමත් පුදුමයි මේ කෙල්ල තාම මිය ගියේ නෑ. තාමත් මැරිලා නෑ. හරිද? එතකොට තව සීන් එකක් තමයි මචං. කකුල් පුච්චලා තියෙන මං කිව්වා. ඊට පස්සේ ගත්තා මචං එල්ලලා ගහලා තියෙනවා මේ කෙල්ල. කියන්නේ අත් දෙකෙන් නිකන් මේ උඩ එල්ලලා අනුත් දාලා එල්ලලා පහල එල්ලලා අර එල්ලෙන බොඩි එකට ගහලා තියෙනවා. ඔව් ඒකට යකඩ පොළු වලින් බැටන් පොළු මොකද්ද තව ගහලා තියෙනවා ගෝල්ෆ් පිටි වලින්. ඒ වගේ වයින් ගහලා තියෙනවා. ඊට පස්සේ ආයෙ කරලා තියෙනවා මචං දැන් මේ කෙල්ල බිමට දාලා බිමට දාලා ඉවරලා අර දඟලනවනේ. දඟලනකොට කොල්ල සෙට් එකක් අල්ලගෙන තව කොල්ල සෙට් එකකට කියලා දෙනවා ඔලුවට පනින්න කියලා. ඔලුව තද කරන් ඔලුවට පනින්න. ඔලුවට නිකන් මෙහා ඔලුවටට පනින්න. හරිද? කියලා එතකොට එතනත් ඔලුව ඩැමේජ් වෙලා තියෙනවා සෑහෙන්න. මෙයාගේ ඇඟ මේ අනිත් මිනිස්සුන්ට දැක්කත් අඳුර ගන්න බැරි වෙන විකෘති වෙලා තියෙනවා. අතිමති දුර්වල සහ විකෘති ගැහණියක් බවට පත් වෙලා. සහ මේ ඩම්බෙල්ස් යාගේ ඇඟිලි වලට අතෑරලා තියෙනවා. ඩම්බල්ස් යාගේ ඇඟිලි වලට අතෑරලා. ඩම්බල්ස් ඇඟිලි වලට අතෑරලා තියෙනවා.